කතා කරන්න හිතුවේ ටිකක් වෙනස් දෙයක්. ඇත්තටම මට හිතෙනවා මේ ලංකාව දැන් නිකන් හිස් වගේ. ඒ කියන්නේ මේක දැන් සමාජ මාධ්‍ය භාවිතයක් ගැන දන්න අය නැති අය ඔක්කොම මේකට පැනලා රිලවුන්ට කණ්ණාඩි යවනවා වගේ ආගි අතේ Taman තමයි කෙනා මට වඩා කෙනෙක් නැහැ කියාගෙන මේකේ රඟන කට්ටියක් ඉන්නවා. ඒතර මට තියෙන ප්‍රශ්නේ තමයි මෙච්චර මේ විදිහට මිනිස්සු අතරට ඇවිල්ලා කියන්න ඕනේ ඒවා නැති ඒවා පරුස වචන හොඳ වචන හොඳ නැති වචන ඔක්කොම ලබ්බ ගලේ ගැහුවා වගේ මේ සමාජ මාධ්‍ය ඉස්සරහා දාගෙන දඟලනවා. ඒතර මේ අය අතරින් උඩින්ම ඉන්න ප්‍රධානම චරිත ටිකක් තමයි උපුල් සාන්ත සන්නස්ගල උන්නැහි. හිතාගෙන ඉන්නේ සත්භාසා පරමේශ්වර මේ ශක්තිති රජ කෙනෙක්ගේ පුතෙක් වගේ තමයි මේ උඩඟුකම. ඇති දෙයක් නෑ ඇතුළ හිස්. මේ පොඩි පොත් ටිකක් කියවලා දැනුමක් හදාගෙන අර පහුගිය කාලේ ටියුෂන් කරලා ඊට පස්සේ අර නිකන් මේ මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නෑ, ගරු කරන්න සරු කරන්න දන්නේ නෑ. සමහර වෙලාවට ධර්මාශෝක රජුරෝ එහෙම ගැන කතා කරනකොට ධර්මාශෝක මෙහෙම කරා. යකෝ ධර්මාශෝක අධිරාජ්‍යය කියන්නේ මේ ලෝකේ ඉන්න 14ක් රජවරුන්ගෙන් අපි ගත්තොත් ඇලෙක්සැන්ඩර්, නැපෝලියන් බොනපාර්ට් ඔය වගේ අති සුවිශේෂ රජවරු අතරින් ශ්‍රේෂ්ඨම රණසූරයෙක් ඉන්දියාවක් දනගස්සලා ලෝකෙ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් මුලින් නම චණ්ඩාශෝක. පස්සේ ධර්මාශෝක අධිරාජ්‍යය වුණේ. එයා ධර්මාශෝක රජුනින් තමයි අපේ ලංකාව මේ තත්ත්වෙට විශාල ආධ්‍යාත්මික දියුණුවක් උනේ. මුන්නැහි ධර්මාශෝක. හරි අපි හිතමු මේක වචන භාවිතය අපි දැන් ජනාධිපතිවලටත් අපි නම් කියලා කතා කරනවානේ අර මෙහෙම කියලා. කමක් නැහැ. සිද්ධාර්ථ කුමාරයා ගැන කතා කරමු. සිද්ධාර්ථයා මෙහෙම කරා වෙන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් උන්නෑගේ channel එකට කවුරු හරි ආපුවම බලන්නකො මොන අර ඉන මිනිස්සයා ගරු සරුකමට මෙයාට කතා කරනවානේ අර ටියුෂන් හින්දා මේ සර් කියලා. මෙයා හිතනවා මම තමයි පොර. මට සර් නේ කියන්නේ ඔක්කොමලා. මට වඩා එකෙක් නැහැ මේකේ. එතකොට අනිත් මිනිස්සයාට කිසිම ගරු සරුවක් නැතුව අර මේ මම තමයි මේකේ කෙනා කියලා නිකන් අර නීච උඩගුකමක් ඇතුලේ තියාගෙන පොර වෙන්න දඟලනවා කියලා ඔයාගේ ඔය පැටර්න් එක ඔයාගේ ඔය වයසේ ඔයාගේ පරම්පරාවට නම් හරි ඇති. මේ අලුත් ළමයින්ට ඔය කල්පැනපු ඔය එක්ස්පයර් වෙච්ච ගඳ ගහන ඇතුළ හිස් උඩගුකමත් එක්ක මේ සමාජෙට දාන්න එපා. ඔයා බලන්නේ නැති මේ කවුද මේවා කතා කරන්නේ මූ කවුද මේ කවුද කියලා. මම මේ ලංකාවේ ශ්‍රී ලංකාවේ ඉන්න ඉතාම සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක්. හරි. එතකොට මම අපිට තියෙන ප්‍රශ්නේ තමයි මෙච්චර මේ විදියට මේ සමාජය විකෘති කරමින් මේ කතා මේවා මේ හදමින් මේ විදියට මේ රට මේවා කිසිම සමාජ සදාචාරාත්මක වචන භාවිතයක් නැතුව මාධ්‍ය Tamanට ඕන හරුපයක් ඕන තැනක ඇවිල්ලා කියද්දි කොයි මේකේ වික්ත විසරද මහාචාර්යවරු කොයි මේ ප්‍රාචාර්යවරු කොයි මේ සමාජ වගකීමක් තියන අය කොයි මේ ජාතික වගකීමක් තියන අය ඒතකොට තරුණේ පොඩි උන් හිතනවා මේවා දැක්කම මේ තමයි පොර මෙයා මේ විදිහට තමයි අපිත් හැදෙන්න ඕන කිසියෙකුට ගරු කරන්න ඕනේ නැහැ කවුරු ගැන කතා කරද්ද ඉතිහාසයේද රජවරුද මුකුත් තුන්නේ යකෝ පුදුම පොරක් නේ කියලා අමුතු චිත්‍රයක් දෙනවා. ඒතකොට පොඩි උන් හිතනවා මේකට කවුරුත් මුකුත් කියන්නේ නැත්තේ මෙයා පොරින්ද වෙන්නේ නැති කියලා. ඇත්තටම ඕගොල්ලෝ කල්පනා කරන්නේ මේ හිස් මිනිහෙක් ඇතුලේ මුකුත් නැති ಗುಣධර්ම නැතුව මේකේ මේ මොන සෙල්ලම් දැම්මත් අපිට වැඩක් නැහැ. සමාජ සදාචාරය දන්නේ නැතුව මේ සිංහල රට හැල්ලු කරන විදිහ මුන් හරක් මුන් ගොබ්බ මම තමයි කෙනා අපිට ඒක හිරු එකට ඇවිල්ලා මේ ළඟදී මොකක්ද වැඩසටහනක කියනවා මේ ජාතක කතා කියන දේවල් බුදු කෙනෙක් ලියව දේවල් වෙන්න බැයිලු බුදුරජාණන් වහන්සේ. ඒකේ තියනවලු ඊටාම අසභ්‍ය වචන සහිත ජාතක කතාවක් කියලා එකක් ඇදලා අරගෙන බලන්න මේ වීඩියෝ එක. මම තේරුම් කරන්නේ තේරුම් කරොත් පොඩි බ්ලූ ෆිල්ම් එකක් ගතියක් එන හින්දා භාෂාව විතරක් කියාගෙන යන්න. කැමති විදිහට තේරුම් ගනි. කැමති විදිහට තේරුම් ගනි. කැමති තේරුම් ගන්න. හේතුව ඌරු යුගලයේ අතුරෙහි මේ මානවිකාවගේ ඌරු යුගලයේ අතුර එක් වනයක් ඇත. ඌරු යුගලයේ ඇතුලේ කියලා කියන්නේ ඌරු යුගල කියන්නේ දෙපා වලට. වනයක් කියන්නේ තුවාලයක් තියනවලු. ඒ වනේ එක්ක දිවු තිබෙන්නා වූ බෙලි තුඩක් මෙන් සිප්පි වැදගෙන තිබෙන්නේය. මේ තුවාලේ බෙලි තුඩක් වාගේ සිප්පි කටුවක් තියෙනවලු. ඉංග්‍රීසියෙන් අර ක්‍රිටෝරසේ කියන එක ගැන ඔය කියන්නේ. සිප්පි කටුවක් වාගේ එකක් තියෙනවලු.
හාත්පස මට සිරුටු වන්නේය. හාත්පස මට සිරුටු ඉඩු. තේරුම් කරන්නේ නැහැ කොනේ සෝරි. ඌරු යුගලයේ විදහා ඒ වනයෙන් මාගේ අංගජාතයේ මැඩගෙන ඒ ඌරු යුගලයේ දෙපැත්තට කරලා මාගේ අංගජාතයෙන් අර වනය මට සිරුටුව ඉතුරු ටික නොකියයි නම් මං කියන්නේ. දැන් මේ බුද්ධ දේශනාද ඔය ජාතක කතාවේ සඳහන් දේවල් මොකද තියෙන්නේ? ඔව් මචං මේක මම මේ ෆොටෝ එක ගහන් ආයි පොත ගේන්න බැරි. පරිවර්තනය කරලා තියෙන්නේ නේද ඉතින් ඕක දැන්. නෑ මේ කුරුණෑගල කාලේ පරිවර්තනයේ පඩියපු සිංහල 550 ජාතක පොතේ පිටුව මං කියන්නම්. මේ සැකසහිතන තව එකක් කියන්න පොඩ්ඩක් කියන්න. සෝමිට හිතුවා අම්මට ඒව තියනවද පොතේ කියලා. මෙන්න සෝමි. නෑ මං කියවලා නෑ ඕක. නෑ මචං. කියවන්න මචං නල්ලි ජාතකය. තව චුට්ටක් කියන්නම්. ඒ කියන්නේ මේ වනයේතම නෑ මේ ලැජ්ජා ස්ථානේ බලන්න. ලැජ්ජා ස්ථාන කියලා කියන්නේ අර ඌරු යුගල මැද්දේ තියෙන වනය. වරිගෙන් තුවාලයට කියන ලැජ්ජා ස්ථානයේ බලා කියන්නා වූ මේ වනයේ ඊටා ගැඹුරු වූ ස්වභාවයක් තියෙනවා. මේ වනය ටිකක් ගැඹුරුයි. ගැඹුරු ස්වභාවයක් තියෙනවා. ලේ සහිතය. කුණින් වැසී ගත්තේ. මද මද දුර්ගන්ධ ඇත්තේ. ටිකක් ගඳයිලු. දුර්ගන්ධ ඇත්තේ. මේට ගුණයක් වේ නම් මේ 550 ජාතකයේ මම කියවන්නේ තොපගේ අංග ජාතයෙන් අංග ජාතය කියන එක හොයාගන්න. තොපගේ අංග ජාතයෙන් මොලොකී නම් එහි ගෂ්ඨණය කොට තොපගේ අංග ජාතයේ හප්පලා වනයේට සැපේක් වී නම් ඒ පරිද්දෙන් කරව. සාහිත්‍ය වාරණය කරනවා නම් මෙන්න නල්නි ජාතකය මේක දේශනා කරන්නේ නැත්තේ හාමුදුරුවනේ මේක සරලව තේරුම් කරමින් මේක බුදුහාමුදුරුවෝ කිව්වා වෙන්න බෑනේ හාමුදුරුවනේ. මේක මේ කියන්නේ මේ 550 ජාතකයෙන් ජාතක පොත් වහන්සේ කියලා මිනිස්සු හඳුන්වන එක මේක මහා මෝඩ වැඩක් මේක බමුණෝ ලීවලු. ඒතකොට මේ උපුල් සාන්ත සන්නස්ගල ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකය ඊට පස්සේ විනය පිටකය අභිධර්ම පිටකය මේ සන්නස්ගලයා මේ උන්නැහි විනය පිටකය කියවනන් කියයි මේකත් බුදුරජාණන් වහන්සේ පනෝපෙන්නේ මේ වචන කියන්න බෑ කියලා. විනය පිටකයේ තියෙනවා බික්කු විභංගය බික්කුණී විභංගය කියලා. ඒ වගේ තියෙන්නේ තනි කර මෛතුන්‍ය සේවනය මේක මෙහෙම කරන්න එපා මේ ක්‍රමයට කරන්න එපා තිරිසනුත් එක්ක මෛතුන්‍ය හැසිරිච්ච දේවල් මේ දේවල් වාරණය කියලා මේ ධර්ම විනය කියන දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේක මේ ධර්ම විනය කියන දේ බබලන්නේ විවෘත කරාම කියනවා. මේව හංගලා තිබ්බට බබලන්නේ නැහැ කියනවා. ඒ නිසා මේ රටේ ඉන්න අපි විශ්වාස කරනවා ධර්මදර විනයදර කියලා හිතාගෙන ඉන්නේ මේව විවෘත කරයි කියලා ඉස්සරහට. මොකද මේ වගේ හිස් මිනිස්සු මේකට ඇවිල්ලා මේ දිසාපාමොක්ක වෙන්න හදනවා. එතකොට මේකේ හැමෝටම වගකීමක් තියෙනවා. මේ වගේ මිනිස්සු ඇවිල්ලා මේකේ රංගනයකට. එතකොට විනය පිටකේ මම කියන්නේ මේ හිස් මිනිහා කියලා තිබ්බනම් එහෙම මේකත් බුදුරජාණන් වහන්සේ කියව එකක් නෙමෙයි. මොකද විනය පිටකේ තියෙනවා පුදුමාකාර විදියට ඔය කියන විදියට ලිංගික අත්ය ගැන කතා කරලා. ඒක මේ ලිංගිකත්වය කියන්නේ මේ වල්පල්කම නෙමෙයි මේ ලිංගිකත්වයෙන් වෙන හානි. එතකොට මෙයා ඔය කියපු නලිනි ජාතකේ ඒක ඇත්ත පසුබිම තමයි බෝසතාණන් වහන්සේයි පොඩි කුමාරයෙකුයි වනාන්තරේ ඉන්නවා. මේ පොඩි කුමාරයා ඉපදිච්ච දවසේ ඉඳලා ස්ත්‍රියක් දැකලා නැහැ. එතකොට මෙයා සීල තේජසින් කාලයක් ওই විදිහට සිල් රකින්නකොට සක්දෙවිඳුගේ පාණ්ඩුගම්බල සෛලාසනය කරුණු දෙකකට උණු වෙනවා කියනවා. එකක් තමයි කවුරු හරි උතුම් ගුණධර්ම තියෙන කෙනෙක්ට මනුස්ස ලෝකේ ප්‍රශ්නයක් කරදරයක් වෙනවා නම් ඒ සක්දෙවිඳුගේ පාණ්ඩුගම්බල සෛලාසනය උණු වෙනවා කියනවා. තව එකක් තමයි ඒ සක්දෙවිඳුගේ සත්ව සම්පත් උදුර ගන්න තරම් උග්‍ර ගුණධර්ම සිල් රකින්න කෙනෙක් මනුස්ස ලෝකේ ඉන්නවා නම් එතකොටත් උණු වෙනවා කියනවා. එතකොට මේ සක්දෙවිඳුගේ මේ වෙලාවේ පාණ්ඩුගම්බල සෛලාසනය උණු වෙනවා අර ඔය නල්නි ජාතකයේ ඉන්න ඔය පොඩි කුමාරයා ස්ත්‍රියක් කවදාවත් දැකලා නැතුව තාත්තත් එක්ක කැලේ අවුරුදු ගාණක් සිල් රකින්නවා තපස්. සක්‍ර දෙවියන්ගේ කල්පනා කරනවා මේ විදියට ගියොත් එහෙම මගේ සක්‍ර සම්පත්තිය උදුර ගන්නවා. ඕන කෙනෙක් ඒ සම්පත්තිය වලට ආසයි. සක්‍ර දෙවිඳුන් නම් ඒකට ඇලිලා ගෙල්ල වාසය කරන්නේ. ඒවකට හිටපු සක් දෙවිඳු. එතකොට මෙයා කල්පනා කරනවා කොහොම හරි මේ කුමාරයාගේ සිල් බිනින්න ඕනේ කියලා. ඒ රටේ ඉන්න මම මේ කෙටියෙන් කියන්නේ. ඒ රටේ ඉන්න රජුරවන්ට රෑ හීනෙන් පෙන්ලා බය වෙලා කියනවා ලොකු ප්‍රශ්නයක් වෙන්න තියෙනවා රජවාසලට මේක මම අවුරුදු 5කට විතර කලින් කිව්වා මට මතක හැටියට කියන්නේ හැබැයි මේක තමයි විස්තරේ රජවාසල ලොකු ප්‍රශ්නයක් වෙන්න තියෙනවා ඒ හින්දා රජවාසලේ ඉන්න නලිනි කියන කුමාරිකාව කන්‍යා කුමාරිකාවක් හරි ගිහිල්ලා අන්න රසවල් කැලේ ඉන්න තාපසයා ළඟට ගිහිල්ලා ඒ තාපසයාගේ
තාපසයත් එක්ක මෛතුන්‍ය සේවනීය යොදවලා කුමාරිකාව එක්කන්නේ ඊට පස්සේ රට රාජ්‍ය ශාස්ත්‍රීය වෙනවා කියලා. රජවරු ඒ කාලේ ওই දේවල් ලොකුවට බයට දැනුත් දන්නවනේ ඕගොල්ලෝ අපේ පරණ මේ ඉතිහාසෙ මෑත කාලේ කට්ටිය මේ රජකම තියාගන්න දඟලපෑටි. අර යනවා මෙහි යනවා අර දේවාල යනවා මේ දේවාල යනවා ඔහොම තිබ්බ කතා. එතකොට මේ රජුරෝ මොකද කරන්නේ අර විදිහට කුමාරිකාව එක් කරගෙන කැලේට එතන ඉන්න වැඩිහිටි තාපසයා කැලේ පළවැල නිලන්න ගියාට පස්සේ මේ කුමාරිකාව කුමාරයා ළඟට යන්නේ තාපසෙක් විදිහට. මේ කුමාරයා හිතන්නේ මේ තාපසෙක් ගෑනුන්ව දැකලා නැහැ ස්ත්‍රීන්ව කවදාවත්. ඒතකොට හිතනවා මේ තාපසෙක් වෙන්න ඇති කියලා. හැබැයි අරයා මොකද කරන්නේ? සිල් බින්දින්න ඕන දැන් අර තාපස කුමාරයාගේ. කියනවා මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මගේ තුවාලයක් තියෙනවා අසවල් තැන. මේකට එකම බෙහෙත තමයි ඔය උපුල්සාන්ත සන්නස්ගල කියන විදිහට අර අංග ජාතයෙන් ස්ත්‍රී නිමිත්ත මැඩලා එහෙම කියලා සිල් බින්දින්න කියලා කියන්නේ. ඊට පස්සේ මේක කරලා ඇවිල්ලා මේ කුමාරයා මේ තාපසයා මහා තාපසයාට කියන කතාව තමයි බුදුරජාණන් වහන්සේ ගාථාවකින් කියපු දේ ධර්ම බානක භික්ෂුන් වහන්සේලා ඒ අටුවාව ලියනකොට මේ විස්තරය තමයි ලියන්නේ එතන. අර තාපස කුමාරයා මට මෙන්න මෙහෙම තාපසෙක් කියලා කියන්නේ තාපසයාගේ හැඩරුව කියද්දි එතන ඉන්න වැඩිහිටි තාපසයා දැනගන්නවා මේ ස්ත්‍රියක් කියලා. කොණ්ඩේ දිගට තිබ්බා, පපුව මෙහෙමයි. මෙහෙම මට විස්තරයක් වුණේ ඒ තාපසයාගේ තුවාලයක් තිබ්බා. එයා මට ඒ තුවාලෙට එකම බෙහෙත ඇටියට මෙන්න මේක තමයි යෝජනා කරේ. ඒ නිසා මම මේක කරා. ඔන්න ඔහොම තමයි කියන්නේ. එතකොට මේ සන්නස්ගල මේක ඇදලා අරගෙන මේක නිකන් බ්ලූ ෆිල්ම් එකක් වගේ ගා මේක රංගන රංගිලා දැක්කද? ඒතකොට අපි කියන්නේ මේ විදිහට මේ අනික මේ සන්නස්ගලට ඕන විදිහට මේ ජාතක කතා අයින් කරන්න බෑ. ඒ නවාංග ශාස්ත්‍ර ශාසනයේ එකක් තමයි මේ ජාතක කතා. සුත්ත ගෙය්‍ය වියාකරණ උදාන ගාථා ඉතිඋත්තක අබ්බූත ධම්ම වේදල්ල ජාතක. හරි? එතකොට ජාතක නැත්තම් අට්ටාංග ශාස්ත්‍ර ශාසනයක් තියෙනවා. එතකොට මේ හිස් මිනිහා මේ ප්‍රසිද්ධියේ මේ දේවල් මෙහෙම ගිහිල්ලා කියලා වාරණය කරන්න ජාතක පොත. මේ අර විනය පිටකේ එහෙම කියවනම් සන්නස්ගලවා කියවන්න විනය පිටකේ ඊට පස්සේ ඔයාලට තේරෙයි මොනවද මේ ඔයා කොච්චර පොඩි ලඳ බොළඳද කියලා. වයසට ගියාට. කියනවා මම අවුරුදු 300ක විතර මට අත්දැකීම් තියනවලු ආවුස තියනවලු. ඒ කියන්නේ රැට නිදා ගන්න නැති ඉඳලා. දැන් මේ ගණනේ හදන්නේ මේ සන්නස්ගල ගැන මම කියන්නේ. එයා ගණන් හදන්නේ අනිත් මිනිස්සු නිදා ගන්නවා දවසට රැට 8ක් 10ක්. ඒකට මෙයා දවසට අඩු ගාණක් නිදාගෙන ආවුස වැඩි කරගෙන තියනවලු. මේ අත්දැකීම් වලින් බැලුවොත් එහෙම මෙයාගේ වයස 300ක් විතර ඇතුළු. 300ක් නෙමෙයි 3000ක් හිටියත් ඇතුළ හිස්නම් හිස්ම තමයි. තමන් දන්නවා කියලා හිතාගෙන ඉන්න කෙනා ඕගොල්ලෝ මම මේ කතා කරන්නේ මේ මහාචාර්ය ප්‍රාචාර්යය ගැන කිසිම විශ්වාසයක් නැහැ. නැත්තම් මෙච්චර සමාජයට හානියක් දෙයක් කරද්දී කවුරුත් මේකට උත්තර දෙන්නේ නැහනේ. එතකොට මේ සන්නස්ගල ඉන්න තැන ඉන්න වැඩිහිටි හාමුදුරු කෙනෙක් ඉන්නවා. එයාගෙන් අහනවා මේ සාහිත්‍ය ග්‍රන්ථයක්ද බුදුරජාණන් වහන්සේ දේශනාවද කියලා. හරියට කෙලින් උත්තරයක් දී ගන්න බෑ. මේකේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා ඇතුළත් ග්‍රන්ථයක් කියලා විශ්වාස කරන හින්දා මම රාහුල හඳුරන් අහන්නේ මේක බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා ඇතුළත් ග්‍රන්ථයක් වශයෙන් ඔබ වහන්සේ පිළිගන්නවාද කියන කාරණාව. ඔව් ජාතක පාළිය රට කතා මේ අපේ කුද්දක නිකායට අයත් කුද්දක පාඨ ධම්මපද උදාන එතන තියෙන එකෙන් ඒකේ නිර්මාණය සකස් වෙලා තියෙනවා. එතකොට මම කියන්නේ සර් මේක ඔප්ෂන් දෙකක් දුන්නා නම් හරි. කියලාම කියන්නේ ඔප්ෂන් දෙකක් දුන්නා නම් හරි. මේක සත්‍ය කතාවක් ප්‍රබන්ධයක්. මේක බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා ඇතුළත් ග්‍රන්ථයක්ද? එහෙමනම් එකක්. සාහිත්‍ය ග්‍රන්ථයක් නම් එකක්. එතන මේ දෙකෙන් කෝකද වහන්සේ තෝරගන්නේ? සාහිත්‍ය ග්‍රන්ථයක් කියන පැත්තට වැඩි. සාහිත්‍ය ග්‍රන්ථයක් නම් මේක අර බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා කියන කාරණාවකට දාපු ගමන්ම අපි වරද්ද ගන්න. මොකද සාහිත්‍ය කියන්නම ගොඩනගන එකක්. භාෂාවෙන් ගොඩනගන එකක්. කවි ලියනවා වගේ ගීත ලියනවා ගොඩනගන. ඒතර ජාතක කතා පොත එහෙමනම් ඔබ වහන්සේමයි දෙන්නම දැන් පිළිගැනීමට ලක් වෙන මේක සාහිත්‍ය ග්‍රන්ථයක්. ගොඩනගපු එකක්. අපිට ඒ හින්දා මේ කාගින්වත් අපිට ප්‍රයෝජනයක් නැහැ කියලා අපිට තියෙනවා හිස් කියලා මම එකයි කිව්වේ. ඒතර මේ හිස් භාවය නිසා මේ සන්නස්ගලලා වගේ හිස් මිනිස්සුන්ට මෙතනින් එහාට ඒ සංදර්ශන ඉවරයි කියලා තමයි අපි හිතන්නේ. මේ විදිහට මම මේ ඕගොල්ලන්ට කතා කරන්නේ බලන්නේ මේ මොකಾದ මේ කවුද කියලා. මම ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න. මම ඇවිල්ලා මේ ශ්‍රී ලංකාවේ ඊටාම සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක්. ඒකට සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක් කියන තැන ඉඳගෙන තමයි මම ඇවිල්ලා උත්කෘෂ්ඨව මේ ජාති ආගම් ගැන කතා කරන්නේත් නැහැ. මම මේ වගේ බැහැර වෙලත් නැහැ.
හැබැයි මේ රටේ අනාගතේ මේ රටේ බිහි වෙන පිරිස මේ සමාජ මාධ්‍යයේ සැරිසරද්දි මේ වගේ හිස් මිනිස්සු දිහා බලාගෙන කවුරුත් මේගොල්ලෝ මිනිහව කතා කරන්නේ නැහැ නේ කියලා දැක්ක ගමන් ඒගොල්ලෝ හිතනවා මේ තමයි චරිත. අපිත් හැදෙන්න ඕන මෙහෙම. කාටවත් ගරු කරන්න ඕනේ නැහැ. අපි තමයි පොර කියාගෙන ඔහොම. ඒකෝට මේ සන්නස්ගල කියන හිස් මිනිහාගේ බලන්නකො channel එකට ආපුවම මිනිස්සුන්ට ගරු කරන්න දන්නේ නැහැ. මොන පට්ටම් මොනවා තිබ්බත් වැඩක් නැහැ නේ. එතකොට මට මේ කෙනාගේ මේ දේවල් මම ඉස්සරින් ඉඳන් දකිනවා. බලන්න මේ වීඩියෝ කොච්චර නීච විදියට කතා කරන්නේ කියලා. එක දුන්න. කන්නෙත් නෑ බොන්නෙත් නෑ හුකන්නෙත් නෑ දුකයි කියන එක ගෙනාවා. දුක ආක්‍රමණයක් මම මේක කියනවා. පන්සල් ගිහිල්ලා උපාසිකාව බලපන් මූණ පුක වෙලා ඉන්නේ දුකෙන් ඉන්නේ. යකෝ නිවන් යන්න නම් මේ ව්‍යාපෘතිනේ සතුටින් ඉන්න පායයි. මූණ පුක වෙලා. ඇයි දුක? ඒකෙන් වෙන්නේ මොකද්ද? ගෙදර තියෙන සෙක්ෂුවල් ලයිෆ් එක නැති වුණා. ගෑනු පන්සල් දැක්කද? ඉතින් මේ විදිහට මේ සමාජයේ මේ ඔක්කොම දන්න සියල්ල දත් වගේ හැසිරෙන්නේ මේ මන්ද මානසික තත්ත්වයක් ඒක. සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මේ වගේ මිනිස්සුන්ට මේකට ඇවිල්ලා මේ සමාජ මාධ්‍යවල රිලවුන්ට කන්නඩ වුණා වගේ Taman දන්න හිතන ඔක්කොම කියන්න දෙන එක මම නම් හිතන්නේ නෑ සබුද්ධ ප්‍රබුද්ධ සමාජයක ලක්ෂණයක් කියලා. මේගොල්ලන්ට බය මුළු ගැහෙන මහාචාර්ය ප්‍රාචාර්ය ඔක්කොටමත් එක මම මේ කියන්නේ. ඕගොල්ලෝ කිසි කෙනෙක් මේ දේවල් දැකලා අතෑරලා දාන්න එපා. මේක ලොකු හානියක් වෙනවා. ඒ ඔලමුට්ටල හිස් මිනිස්සු හිතනවා අපි මෙහෙම කියන්නේ අපි ගැන කතා කරන්නේ නැති එහෙනම් අපි තමයි පොරවල් වෙන්නේ නැති කියලා. අර බ්‍රහ්මයා දුස්තියකට ඇවිල්ලා හිටියේ. එක තැන ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ යා කල්පනා කරා මම ඉපදුනේ කවද්ද කියලා. බලපුවාම යාට පේන්නේ එච්චර දීර්ඝායුෂයක්. අයින මම මැරෙන්නේ කවද්ද කියලා බැලුවා. ඒක පේන්නේත් නැහැ. ඊට පස්සේ හිතුවා මෙතන තමයි නිත්‍ය තැන කියලා. දුස්තියකට ආවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියලා 이르දි ප්‍රාතිහාර පෙන්ලා බ්‍රහ්මයාව দমনය කරනවා. ඒතකොට ඒ වගේ මේ සන්නස්ගල හිතනවා මේ කාලයක් තිස්සේ කියාගෙන නැති ඉතින් මමනේ පොර. මට ඕන තැනක ගිහිල්ලා ඕන දෙයක් කියන්න පුළුවන් කාගෙන්වත් එහෙම ඍජු විවේචනයක් මට ඉන්නේ නැහනේ. ඒක වැරදි. තේරුණාද? මොකද මේ අලුත් සමාජෙට ඕගොල්ලෝ ඇත්තටම එක්ස්පයර්. ඕගොල්ලොන්ට ගරුසරු දක්වගෙන ඕගොල්ලෝ ගුරුවරයා හැටිය සම්මාන දීගෙන ඕගොල්ලන්ට තිබ්බ කාලයක්. හැබැයි කටින්ද නැහිනවා කියන්නේ මාළුවා. සදාචාරාත්මක වචන භාවිතයක් කියලා මේ ලෝකේ දෙයක් තියෙන්නේ මිනිස්සෙක්ගේ ගරුසරු ඇතුව තමන්ගේ යහපැවැත්ම ඉදිරියට ගෙනගෙන යන්න. වචන භාවිතේ නැත්තම් මුඛා වුණත් ඉවරයි. කතාවක් තියෙනවා නුවණ මෝඩයා වුණත් කටවහ තරමට නුවණැති කියනවා. කට අරපු ගමන් උගේ නුවණ ඉවරයි කියනවා. කොච්චර මෝඩයෙක් වුණත් ඌ කටවහන් ඉන්නකම් ඌ නුවණැති කියනවා. ඒ වගේ මුන්දා මේ උන්නැහි හරිද? මම නම් බය නෑ අපිට කොහෙන් හම්බුණත් අපි කතා කරනවා අපි දන්න දේවල් වලින්. හරි? මම ඇවිල්ලා මේ ලංකාවේ ඉන්න ඊටාම සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක්. එච්චරක් දැනගත්තාම ඇති මං ගැන. හරි? ඊට පස්සේ සන්නස්ගලේ කතා ඉවරයි. ඊළඟ එක තමයි තව එකෙක් ඉන්නවා මේ මන්ද බුද්ධිකෙක්. මන්ද බුද්ධික ඒත් ඇවිල්ලා මේ රිලවට කන්නාඩි අහුණා වගේ TikTok එකේ Facebook එකේ දඟලගෙන මේ දේවල් වල මට අපිට හරි පුදුමයි මෙච්චර මේ විදියට මේ සමාජෙට මේ පිළිකා වගේ මිනිස්සුන්ට මේ දේවල් දෙද්දි ඇයි මේ මහාචාර්යවරු ආචාර්යවරු පූජ්‍ය පක්ෂ මාධ්‍ය ආයතන ජාතික සංහාරයක් මේ කරන්නේ තරුණ පිරිස තමයි මේකේ විනාශ වෙන්නේ වයසට ගියපු ඇක්ටර් වෙච්චා මේවා බල බයිට් කකා බත් කකා මේවා බලන ඇති මේ අලුතෙන් මේ සමාජ මාධ්‍යයට ඇවිල්ලා මේකේ මොනවද වෙන්නේ කියලා බලන තරුණ පිරිස හිතනවා මුන් තමයි වැද්දෝ කියලා. හරි? බලන්න මේ මන්ද බුද්ධිකගේ විශ්ව මන්ද බුද්ධිකගේ මෙන්න මේ වීඩියෝ එක බලන්න. සිවුරු ගලවලා බල්ලට දාලා උඹලට පයින් ගැහුවා. එහෙනම් තොපි නිවර්දි වෙලා විශ්ව බුද්ධ ළඟ දනන මණ්ඩ රටේ නිකා හතරෙම මහානායකවරු 4 දෙනා හිස්ස නැමිය යුතු විශ්ව බුද්ධ ගාව. කිසිම සමාවක් නැහැ ඒකට. දැක්කද? එතකොට මේ වගේ මන්ද මානසික ලෙඩ්ඩු ඇත්තටම පව මට හිතෙන්නේ මේ මන්ද බුද්ධික මානසික මේ තරුණ කොල්ලෙක් අහිංසකේ මොනවා හරි පොඩි කාලේ මොනවා හරි ඔය අපේ තියෙනවනේ මේ භික්ෂුන් අතරත් සමහර මේ මහා ආර්ය මහා සංඝරත්නය ගැන නෙමෙයි මම කතා කරන්නේ. හරි? සාරිපුත්ත මහා මොග්ගල්ලාන ආදී උතුම් ආර්ය සංඝරත්නය ගැන නෙමෙයි මේ හිස් ශ්‍රමණ වේශයෙන් ඉන්න අය ඉන්නවනේ. එතකොට මේ ශ්‍රමණයින්ගෙන් කාගේ හරි මෙයාට පොඩි කාලේ මොකක් හරි අතවරයක් හරි අඩත් හින්ටක්කමක් හරි වෙලා මෙයා ඒකේ තරහ මේ කොල්ලා ගැන මට නැත්තරම තියෙන අනුකම්පාවක් එළියට ඇවිල්ලා පුදුම ආවේශකින් පුදුම තරහකින් ඉන්නේ
එතකොට මේවට වග කියන්න ඕන මේගොල්ලන්ට ගුරුහරුකම් දුන්න මේ වැඩිහිටි ශ්‍රමණයෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් වෙනයි ශ්‍රමණ වේශයෙන් ඉන්න ශ්‍රමණයෝ වෙනයි. බුදුරජාණන් වහන්සේ කියනවානේ කියනවා මේ ශ්‍රමණෙක් වෙන්නේ නැහැ කියනවා කටමැද දොරවගෙන බණ කිව්ව පළියට. හරි? ඒක තියෙන්නේ මෙහෙම. න මුණ්ඩකේන සමනෝ අබ්බතෝ අලිකම් බණ මිච්ඡා දිට්ඨි සමාපන්නෝ සමනෝකින් භවිස්සති. ඔළුව මුඩු කරලා හරි ඊට පස්සේ හොඳට රහ කර කර බණ කතා කිව්වා කියලා මිත්‍යා දෘෂ්ටි වලින් ඇතුළ පිරලා නම් සමනෝකින් භවිස්සති. කොහොමද ශ්‍රමණෙක් වෙන්නේ කියලා අහනවා. එතකොට අපි මම මේ කතා කරන්නේ මේ දේවල් මේ ලංකාවේ ඉන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කියන අයටත් ශාස්ත්‍රුන් වහන්සේ අයිති. මම ඉන්නේ හොඳට අහගන්න. ඊට පස්සේ බුදුරජාණන් සිව්වන පිරිසින්නනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා. උපාසක උපාසිකාවන්ටත් ඒ ශාස්ත්‍රුන් වහන්සේ අර භික්ෂු භික්ෂුණීන්ට තියෙන අයිතියම තියෙනවා. මම කියන එක පැහැදිලි ඇති. උපාසක උපාසිකාවන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. භික්ෂු භික්ෂුණීන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ යමක් එපා කියලා තියෙනවා නම් උපාසකයන්ටත් අයිතියක් තියෙනවා මේක බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙන්නේ. එතකොට ඔබ වහන්සේලා මේක කරන්නේ නැත්තම් එතකොට ඔබ වහන්සේලාට මං ගරු කරන්නේ නැහැ. හැබැයි මේක කරන්න පුළුවන් උපාසකයෙක්ට විතරයි. මේ වෙනකොට ලංකාවේ මේ YouTube වල වීඩියෝ හදාගෙන ඒවා මේවා හදාගෙන උපාසකයා කියන්නේ කවුද කියලා දන්නෙත් නැහැ. පොයකට පන්සල් යන්නෙත් නැහැ. මොකුත් නැහැ. භික්ෂූන්ට ගරහගෙන යනවා දානෙ දෙන්න එපා, අරක දෙන්න එපා, මේක දෙන්න එපා කියලා. හරි? එතකොට ඒක පැත්තකින් තියලා මේ බලන්න මේ මන්ද බුද්ධිකේ වීඩියෝ එක පොඩ්ඩක්. එනිසා මතක තියාගන්න මුතුගල සුදා උඹ ඇවිල්ලා කිරිබත්දුර ඥානන්ද දෙක සමනලේ. ඒක පිළිගනි. ඒ හින්දා උඹ මිනිස්සු රවට්ටලා දේශපාලනික ගේම් ගාලා මේ රටේ අනාගතය වෙනස් මානයකට ගෙනියන්න කිසි දවසක විශ්ව බුද්ධි ඉන්නකන් ඉඳ තියන්නේ නැහැ කියන එක මතක තියාගන්න. ඊට පස්සේ අර කිරිබත්ගොඩ ඥානානන්දයා ඕක ධර්මයේ ඌ ධර්මයක් දන්නේ නැති එකෙක් නෙවෙයි ත්‍රිපිටකයේ තියෙන ඒවා ටික කියව ඉන්න එකෙක් නේ ගවරලක් තියාගෙන ගණිකා මඩන් ටික තියාගෙන එයා ඌගේ දායකයා වෙවි. ඒ හින්දා උඹලා මේකේ හැමදාම ඇජෙන්ඩාස් තියාගෙන තමයි මේ රටේ මිනිස්සුන්ට යමක් කියලා දුන්නා නම් කියලා දුන්නේ. මේ විදිහට මේ සමාජයේ ඉන්න වැදගත් දැන් අර මුතුගල සර් කියන්නේ වැදගත් මිනිස්සෙක් නේ. ඒකට ඒ කෙනාගේ හැමෝගෙම අඩුපාඩු තියෙනවා. ඒ කාගේවත් අඩුපාඩු නැති අය නෑ. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා මේ රහතන් වහන්සේලාගේ ඇයි අඩුපාඩු තියෙන්නේ කියලා අහනවා එක දෙවි කෙනෙක් හෝ ගෘහපති මට ඒක හරියට මතක නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරනවා කියනවා මේ අලුතෙන් වළඳක් වළම් පොරණකින් අරන් එළියට තිබ්බට පස්සේ ඒ වළඳේ කිසිම අපිරිසුදු බවක් නෑ. ඒක නැවුම් වළඳක් කියනවා. ඒ වගේ කියනවා බුදු කෙනෙක්ගේ නිවන කියන එක බුදු කෙනෙක් අරහත්ත්වයටපත් වෙනවා කියන එක අර නැවුම් වළඳ වගේ අඩුපාඩු කිසිම දෙයක් නැහැ කියනවා. හැබැයි මේ රහතන් වහන්සේලා කියන අය රහත් වුණාට පස්සේ ඒක හරියට කලින් පාවිච්චි කරපු රාදාපු බද්දාපු එක එක හාල් ඒවා මේවා දාපු මුට්ටියක් හොඳට පිරිසුදු කරනවා කියනවා. හැබැයි මේ මුට්ටියේ අර පරණ සුවඳ ටිකක් හරි තියෙනවා කියනවා. ඒ වගේ කියනවා බුදුවරු ඇර මේ සමාජයේ රහතන් වහන්සේලා පවා. ඒකට අපි කියන්නේ මේ හැමෝගෙම අඩුපාඩු තියෙනවා. එතකොට මේ මන්ද බුද්ධික අර මේ මුතුගල සර්ට කතා කරන හැටි ඊට පස්සේ අර මේ සමාජයේ ඊටාම ප්‍රබල ගුරුවරයෙක් හැටියට ගොඩාක් දෙනෙක් ගරු කරන ඊටාම ධර්මය තමන්ගේ ජීවිතේ පරදුවට තබලා පවා ධර්මය වෙනුවෙන් තමන් ශිෂ්‍ය පිරිසක් බිහි කරගෙන ඊටාම පරම ශ්‍රේෂ්ඨ මෙහෙවරක් නිස්සද්දව කරන කෙනෙක්ට මේ විදිහට අපහාස කරද්දී මේ හිස් මිනිහා මේ මන්ද බුද්ධිකයා එතකොට මේවට කටවහගෙන ඉන්න තරම් ඇත්තටම අපිට බෑ. එතකොට අර එකෙක් තමයි අර සන්නස්ගල උන්නේ. හරි ඊළඟට අනිත් එක තමයි මේ මන්ද බුද්ධික. තව ඉන්නවා මේ මොන සුදු මහත්තයාද සුදාද ක්‍රියේෂන්ද මොනවද කියලා කතා කරන්න දන්නේ බලන්න මේ වීඩියෝ එක. පාරක් හරි අට පාරක් හරි රට ගියා. මොනවාද අරන් ආවේ? මොකුත් නෑ. ඔබේ අම්මගේ රෙද්ද. මිනිහට ඉංග්‍රීසිත් බෑ. මිනිහා පුදු අද අපි මේ විදිහට මේ කියලා දුන්නේ මේ ඔක්කොම අය මේකේ පොරවල් නෙමෙයි. හරිද? මේ තරුණ නංගිලා මල්ලිලාට අපි කියන්නේ පුතාලට දුවලට චූටි අයට මේ මම මේ අද කතා කරපු එකෙක්වත් මේකේ වැද්දවත් මේකේ පොරවල්වත් නෙමෙයි.
හිස් ඇතුළ හිස් සමාජ මාධ්‍ය පරිහරණය කරන රිලවට කන්නාඩිය වුණා කියලා කතාවක් තියෙනවා. අන්න ඒ වගේ. එතකොට මේ විදියට සමාජ මාධ්‍ය ඇවිල්ලා ප්‍රබුද්ධව විසරදව කොහොමද තව කෙනෙක්ට ගරහන්නේ කියලා අපි උගන්වන්න. තේරුණාද? මේ මිනිස්සෙට කුණුහරුපමයි රටේ නැති ඇදකුදයි කියලා නෙමෙයි ගරහන්නේ. ඒකත් අපි උගන්වන්නම් උන්නැහෙලට. හරි? මේ ඔක්කොම වීඩියෝ එක බැලුවා නම් ඉතාලම හොඳයි කියලා අපි හිතනවා. මේක දන්න තරම් ඕගොල්ලෝ මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද අපි මේ දේවල් කියන්නේ මේ තරුණ පිරිස වෙනුවෙන්. මේ වයසට ගිහිල්ලා ඇක්ටර් වෙච්ච කහකඩ වෙච්ච පරණ කසිකබල් කිසි පෞරුෂයක් නැති මේ රටට මේ වෙන්න යන හානිය ගැන දකින්න නැති අය දැන් එන්න එපා අපිත් එක්ක ඒවා මේවා වාද කරන්න. මොකද අපි මෙච්චර කල් බලන් හිටියා කාටවත් මේක ගාණක් නැහැ. තේ බිබි බිස්කට් කකා සමාජ මාධ්‍යන මේක වෙන හානිය පේන්නේ නැද්ද? එක උන්නේ නැහැ කෙනෙකුටවත්. සමාජ මාධ්‍ය වලින්වත් ප්‍රධාන මාධ්‍ය වලින්වත් කිසි කෙනෙක් මේකට වෙන හානිය ගැන කතා කරේ නැහනේ. එතකොට මේ වෙන හානියට වග කියන්න ඕන මේ සමාජය වග කිය යුතු අය. මොකද මේ තරුණ අයට ඕගොල්ලන්ට තරුණ අයගෙන් මේ ෆෝන් එක පාවිච්චි කරන්න එපා, YouTube යන්න එපා කියන එක කරන්න බෑ ඔයාලට. මොකද ඒක උන්ගේ ජෙනරේෂන් එකත් එක්ක උන්ට උරුම වෙච්ච දෙයක්. එහෙමනම් අපේ රජයේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා අර චීනේ වගේ සයිබර් වර්ල්ඩ් එකක් දාන්න. සයිබර් වර්ල්ඩ් එක කියන්නේ මේ අපිට එනවා වගේ YouTube, Facebook ඔක්කොම අමුවෙන් එන්නේ නැහැ. රජයේ ඉන්නවා වෙනම සයිබර් සිකියුරිටි සිස්ටම් එකක වැඩ කරන අය. එතකොට මේ ඇමරිකාවෙන් මේ Google වලින් වෙන ඔක්කොම එනවා අර සයිබර් සිස්ටම් එකට ඇවිල්ලා ඊට පස්සේ එතනින් ෆිල්ටර් කරලා තමයි රට ඇතුළට දාන්නේ චීනේ. හොයලා බලන්න. එක්ක එහෙම කරන්න. නැත්තම් මේ ළමයි ෆෝන් අරගෙන වැරදි දේවල් බලනවා, වැරදි දේවල් කරනවා කියලා උන්ගෙන් මේක අයින් කරන්න බෑ ඕගොල්ලන්ට. ඒක උන්ගේ උරුමයක්. ඕගොල්ලොන් වයසේ පොඩි කාලේ ෆෝන් එක අතර එද්දිම ඕගොල්ලොන් හිතනවා ඕගොල්ලොන් බැලුවේ ගත්ත ගමන්ම ඒකේ තියෙන ඔයාලා දන්නවද මොනවද බැලුවේ කියලා. ඒතර ඕගොල්ලෝ මේ කෝණේ මේ ඉන්න අලුත් පරම්පරාව දිහා බලන්න එපා. උන් ඒකට විතරක් මේ ෆෝන් එක පාවිච්චි කරන්නේ. ඕගොල්ලොන් ඒකට විතරක් වෙන්න ඇති. ඒ හින්දා ළමයි දිහා එහෙම බලන්න එපා. ඒතර මේගොල්ලන්ගේ මේක අයින් කරන්න බෑ ඔයාලට. ඔයාලට පුළුවන් ආරක්ෂා කරන්න. සමහර රටවල් වල තියෙනවා වැඩිහිටි කෙනාගේ අවුරුදු 18ට වැඩි කෙනාගේ සිම් එකට ඒ සිම් එකෙන් තමයි අනිත් ළමයින්ට ඉන්ටර්නෙට් හරි account හරි Facebook හරි හදලා දීලා තියෙනවා. ඒතකොට ළමයි මොනවද කරන්නේ කියලා අම්මගේ ෆෝන් එකෙන් ගෙදර ඉන්න ළමයි දෙතුන් දෙනාම control ෆෝන් එක. වැඩිපුර යා TikTok යනවා නම් TikTok එක block කරන්න පුළුවන් ළමයාගේ ෆෝන් එකේ. ඒ ළමයාට data card එක මෙයා දාන්න නැහැ. අම්මා තමයි තාත්තා තමයි control කරන්නේ. ඒ වගේ system හදන්න ඕගොල්ලෝ. මුන් මේ ෆෝන් අරගෙන විනාශ වෙනවා අරවා මේ ඒක ඕගොල්ලන්ව නවත්තන්න බෑ. ඒක උන්ගේ ඇඟත් එක්කම උන්ගේ සජීවී ජීවිතෙත් එක්කම මේකට ආපු එකක්. මොකද මේ ළමයින්ගේ මේ යුගේ. ඒකට ඒගොල්ලොන් තමයි මේ ෆෝන් එක උඩාට පල්ලෙහාට යද්දී මේ දිසාපාමොක් ආචාර්යතුමයි අති උත්තම ඊටාම ගෞරවාර්හ සත්භාෂා පරමේශ්වර උපුල්සාන්ත සන්නස්ගල මහා මැතිතුමයි ඊට පස්සේ මේ විශ්වයම අවබෝධ කරගෙන ඉන්නවා කියලා හිතාගෙන ඉන්න විශ්වය කියන එකේ ඊටාම පරතරයට ගියපු මන්ද බුද්ධික බුද්ධික එයයි ඊට පස්සේ අර කටමැද දොඩවගෙන දේශපාලනතුන්ටත් බයිනවා මාධ්‍ය ආයතන වලටත් බයිනවා පොලිසියෙන්ටත් බයිනවා හමුදාවටත් බයිනවා සුදා ක්‍රියේෂන් කියලා මේ කාටවත් අපි නම් බය නැහැ මොකද අපි බය ගුණවත් මිනිස්සුන්ට ඕගොල්ලෝ කිසි ගුණයක් නැහෙනි ගුණයක් තියෙනවා නම් අපි බල්ලෙක්ට හරි බයයි මොකද මේ ගුණවත් කෙනෙක්ට අපි අතින් වරදක් වුණොත් අපිට හම්බෙන ප්‍රතිවිපාකයේ බරපතලයි. මේ දුර්ගුණ හිස් තුච්ච මිනිස්සු මේ රැඟුවා කියලා ওই කටවල් වලට නම් අපි බය නැහැ. මොකද මේ රටේ ඕගොල්ලෝ දන්නේ නැති වුණාට මේ හැමදේම මේ බලාගෙන ඉන්න මේ මිනිස්සු අතරේ මේකේ එකෙක් දෙන්නෙක් හරියමන් මේ ලංකාවේ ශ්‍රී ලාංකික අපි ගත්තොත් සිංහල දෙමළ මුස්ලිම් මේ හැම අය අතරින්ම දෙන්නේ තුන්දෙනෙක් આવොත් ඕගොල්ලොන්ට දුවන්න තැන් නැති වෙනවා. ඊළඟ දේ තමයි මම මේ කියන්නේ මේ කොල්ල කුරුට්ටන්ට පොඩි ඇටබිජ්ජෝ ටිකක් ඉන්නවා බිහි වෙලා ඒ කියන්නේ අර පහුගිය කාලේ අර ශ්‍රමණේක් ඊටාම නින්දිත විදිහට පොඩි දරුවෙක් දූෂණය කරලා ලොකු ප්‍රශ්නයක් ගියා. එතකොට මේ ප්‍රශ්නේදී කිසිම මහානායක කෙනෙක් කිසිම ත්‍රිනිකායක කිසිම කෙනෙක්ට ඇවිල්ලා මේ කෙනාට වෙච්ච ඇවතෙන් එයාව ගිහියෙක් කරලා හරි ඒකෙන් මේවා කරගන්න ශක්තියක් කොහෙවත් කාටවත් නැහැ. හරිද? මම මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන්. මම කියවනේ කලින් උපාසකෙක් නම් මටත් අයිතියක් තියෙනවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන. ඒතර ඔබ වහන්සේලා ඔක්කොම ගැන නෙමෙයි ආර්ය මහා සංඝරත්නය කියන්නේ මේ හිස් තුච්ච ශ්‍රමණෙක් ගැන විතරයි මම කතා කරන්නේ. හරි? ඒතර මේ කෙනා
මේ කරපු වරදට කිසිම ඒක රජයට බයින්න බෑ. සමාජයට බයින්න බෑ. සම්පූර්ණ තියෙන්නේ ගුරුවරුන්ට ඒ නිකායවලට තමයි මේක මොකක්ද කියලා විසඳලා රජයට මේකක් දෙන්න. එතකොට ඒක එක කතාවක්. හරි. එතකොට මේක අල්ලගෙන මේ රටේ ඉන්න මේ ඇටබිජ්ජි කොල්ලෝ අරහිට දාන දෙන්න එපා, මෙහෙට දාන දෙන්න එපා ඔක්කොම එකයි කියාගෙන මේ බනින්නේ. මේක බැන්නට කමන්නේ මුස්ලිම් මිනිස්සු. මොකද ඒගොල්ලෝ උදේ හවස පල්ලි ගිහිල්ලා වැඳලා කරලා තමන්ගේ දෙවියන් සිහි කරනවා. තොපි බෞද්ධ වුණාට තොපිට යකෝ මෙහෙම එකක් බෑ කියලා ඒ මිනිස්සු බැන්නා නම් අපිට කතා කරන්න දෙයක් නැහැ. මොකද තමන්ගේ ධර්මයේ හැසිරෙන ගමන්. හරි. ඊට දෙවෙනි කතෝලික පිරිස කිව්වත් අපිට කටවහන් ඉන්න වෙනවා. මොකද උඹලා යකෝ අපි මෙච්චර පල්ලි යනවා, අපි ඉරිදට යනවා, අපි ජේසුස් වහන්සේට ගරු බුහුමන් දක්වනවා. උඹලට එහෙම බෑනේ කියලා ඒගොල්ලන්ට කතා කරන්නත් පුළුවන්. ඊට පස්සේ හින්දු භක්තිකයන්ටත් කෝවිල් හැමදාම යන ඉන්න පුළුවන්. මේ සිංහල බෞද්ධ උපාසක අයටත් මේක පුළුවන්. හතර පොයට හරි එක පොයකට හරි සිල් ගන්න. හාමුදුරු කෙනෙක් හරි ඇසුරු කරලා ධර්මයක් ඉගෙන ගන්න. මේක නෑ කියන්න බෑනේ පන්සල් හොඳ ඒවා තැන්. හරිද? එහෙම බොරු අන්ධ විදියට මේකේ ඒ කතා තරක හදන්න බෑනේ. අඩුම තරමින් පොයකට හරි යන්න හොඳ පන්සලක් නෑ කියලා හිතන්න උගමි. මේ ලංකාවේ ඕන තරම් තැන් තියෙනවා. මොකොත්ම නැත්තම් ගෙදර බුදු පිළිමයක් තියාගෙන පොයේ දවසට නිකන් මේ අවුරුදු 25 30ක් මේක ජීවත් වෙලා එක පොයකටවත් සිල් ගත්තේ නැති උන්ට බෞද්ධ ගැන කතා කරන්න බෑ. තේරුණාද? මෙහෙම කියන්නේ හාමුදුරුවෝ මෙහෙම ඉන්න ඕන මෙහෙම බලන්න මේ වීඩියෝ එක. ඕනත් හරිනෑ චීවරධාරියෙක්ට වෙසක් පොයේ දවසේ බයින එක. මේ ඥානපාල කියනවා යාගෙන් බලාපොරොත්තු වෙන්න එපාලු සිල්. මගෙන් හොයන්න එන්න එපා සිල්. මගෙන් අහන්න එන්න එපා මේ අරවා මේවා අභිඥාරවා මේවා. රෙද්දක් ඇදගෙන චීවරයක් ඇදගෙන උපසම්පදා භික්ෂුවක් කියන කතාවක්ද ඔය කිව්වේ? මම දන්න තරමට උපසම්පදා භික්ෂුවක් සිල්පද 200 ගණනක් රකින්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ විසින් නියාමනය කරපු දෙයක් වෙන්න ඕනේ. හැබැයි ඥානපාල කියනවා එයාගෙන් බලාපොරොත්තු වෙන්න පාලු සිල්. එයාගෙන් අහන්න පාලු සිල්. එතකොට එයා භික්ෂුවක්ද? මීට අවුරුදු 50කට විතර කලින් තිබිච්ච ශාසනය නෙමෙයිලු දැන් තියෙන්නේ. මේ ශාසනය අපි ආරක්ෂා කරන් ඇවිල්ලා තියෙනවා. අනේ බොහොම හොඳට. මීට අවුරුදු 50කට කලින් තිබිච්ච ශාසනය මේ තියෙන්නේ. ඇත්ත ඥානපාල ඇත්ත. මීට අවුරුදු 50කට 100කට කලින් බොහොම හොඳ ශාසනයක් තිබ්බා. ඒ තිබිච්ච ශාසනයේ අති බහුතරයක් ඉතාමත්ම හොඳ ස්වාමීන් වහන්සේලා සිල්වත් ස්වාමීන් වහන්සේලා හිටියා. සුළුමතරයක් තමයි තරක ස්වාමීන් වහන්සේලා හිටියේ. දැන් මේ පවතින ශාසනය වෙලා තියෙන්නේ ඉතාම සුළුතරයක් ඉන්නවා හොඳ සිල්වත් ආරෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන භික්ෂුන් වහන්සේලා. බහුතරයක් ඉන්නේ ගණගෙඩියෝ. මේ වීඩියෝ එකේ විශේෂම ටොපික් එක සහ මෙයා මේ වටින් ගොඩින් අතපත හරි. එතකොට මේ විදිහට කිසිම ගුණයක් ධර්මයක් නැතුව පන්සිල් සත්තු මරණ වැරදි කාම සේවනය කරන හොරකම් කරන අරක්කු බොන ඊට පස්සේ මේ පහම කරන සත්තු මරණ හොරකම් කරන බොරු කියන පන්සිල් පද පහම කඩන අය ඒගොල්ලොන්ට ශාස්ත්‍රුන් වහන්සේගේ පැත්තරම් භික්ෂුන්ට චෝදනා කරන්න අයිතියක් නැහැ. කල්ලතෝනි ආගමක් දහමක් නැති උන්ට දැන් ඕගොල්ලන්ට පුළුවන්ද සිංහල මිනිස්සුන්ට ක්‍රිස්තියානි ආගමේ මුස්ලිම් ආගමේ මිනිස්සුන්ට කතා කරන්න බෑ. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන උපාසක ධර්මයේ පිළිහිట్లా නැතුව තොපිට මේ ආමුදුරන්ට උගන්වන්න යන්න බෑ. උඹලත් හරියට ඉඳපල්ලා. මේ කතාව මේක හැමෝටම ෂෙයා කරන්න. මේක අපේ රජයෙන් දැක්කට පස්සේ පොය දවසේ තැන් තැන් වල බීලා ඉඳලා අරේ මේ අඩුම කුඩුම ගහනුවෙන් අහුණාට පස්සේ උන්ට ලංකාවේ දෙන්න තියෙන සුප්පිරිම දඩයක් ගන්න ලක්ෂ 5ක් 6ක් විතර. මොකද පෝය කියන එක නිමාඩුව දෙන්නේ ගස් ගල් යට වල වැව් වලට ගිහිල්ලා ගල් බෝතල් අරගෙන තැන් තැන් වල බොණ්ඩ නෙමෙයි. හරිද? ඊට පස්සේ ඒක නිමාඩුවක් විදියට දීලා තියෙන එදාට ධර්මයේ හැසිරෙන්න. මේක බෞද්ධ රටක්. මේක හැමෝම දන්නවා. එදාට හොඳ රාජ්‍ය ආදායමක් ගන්න පුළුවන් පොලිසියෙන් ටිකක් දාලා අහුවෙන හැම එකකටම ත්‍රිවිල් එකකට අහුවෙන්නේ බීලා වුණොත් එහෙම ත්‍රිවිල් එක රාජසන්තකයි ලක්ෂයක් දීලා අරන් ඵලයක්. රක්ෂේ බදු දඩ. ඉරේ දාන්නේ මොකුත් නැහැ. කෙලින්ම ලක්ෂයක් දෙකක් ගන්න. එතකොට මේ කෑ ගහන උන් ඔක්කොම අඩුයි. තමන් ගාව පන්සිල් පද පහවත් අඩුම තරමේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි කියලාවත් උදේවස කියන්නේ නැතිව. හරි. ඊට පස්සේ නවාරාදී බුදු ගුණවත් සංඝ ගුණවත් දහම් ගුණවත් දන්නේ නැති කල්ලතෝනියෝ. මේකේ භික්ෂු මොනවර්ද කරත් උඹලට කතා කරන්න අයිතියක් නැහැ. අයිතියක් තියෙනවා උදේ හවස පන්සිල් සමාදන් වෙන දන් පැන් දෙන බුදුරජාණන් භික්ෂු මේ ඉන්න සමාජයේ කතාව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියපු දේ කරගෙන යම් ගිහි කෙනෙක් ඉන්නවා නම් එයාට අයිතියක් තියෙනවා ඍජුවම කතා කරන්න ඕවාන්සලා මොකද්ද මේ කරන්න කියලා. තොපි වගේ හිස් මේ සමාජ මාධ්‍ය රඟන මේ හිකනලුන්ට ඒ අවස්ථාව නැහැ. ඒතර මම මේ කියන දේ පැහැදිලි ඇති. ඒතර මම මේ අද හැමෝටම මේ සිංහලෙන් කියලා දුන්නේ මේක ඇවිල්ලා සාමාන්‍ය
අපි කරන්න ඕන එකක් නෙමෙයි. මේකට අපි වගේ මේ පොඩිම යටම ඉන්න ඊටාම සාමාන්‍ය ගමේ කොල්ලෝ ඇවිල්ලා කතා කරන්න ඕනේ මේවට වියක්ත ප්‍රතිබල ඊට පස්සේ මහාචාර්ය ප්‍රාචාර්ය උගත් බුද්ධිමත් අය ඉන්නවයි කියලා හිතන රටක්. හැබැයි හිස්. මම කියයි මේ රට හිස් කියලා දැන්. ප්‍රධාන මේ සාකච්ඡාවලට ඇවිල්ලා කෙලින් කතා කරන්න බයයි හිස්. කිසි අභිමානයක් නැහැ හිස්. ඊට පස්සේ තමන්ගේ ආගම ජාතිය ගැන කිසිම හැඟීමක් නැහැ. ආගමික ජාතික වාත්සල්‍යයෙන් හිස්. ඒතර මේකෙම මේ ඉන්න ආගමක් දහමක් අදහන්නේ නැති මේ විවේචනය කරන්නම මේක මේවා බිහි වෙලා තියෙන්නේ මේ අර උපුල් සාන්ත සන්නස්ගල කියන හිස් මිනිස්සු වගේ දිහා බලාගෙන තමයි මේ තරුණ පරම්පරාව හැදිලා තියෙන්නේ. මේක ලොකු ප්‍රශ්නයක් රටට. ඒකයි අපි මේ දේවල් කතා කරන්න හිතුවේ. ඒතර මම දන්නේ නැහැ මේක මට කතා කරන්න කොච්චර දුරට සුදුසුද කියලා. මොකද මම එහෙම ලොකු මිනිහෙක් නෙමෙයි. ඊටාම සාමාන්‍ය කෙනෙක්. හැබැයි මේ වගේ මේ ප්‍රශ්නේ කතා කරන්න හිතාගෙන ඉන්න මේ රටේ ගොඩක් තරුණ අයට වැඩ හින්දා අරවා හින්දා මෙව්වා හින්දා බැරුව ඇති. අන්න ඒ අය වෙනුවෙන් තමයි මම මේ හඬ නැගුවේ. මෙතන වරදක් තියෙනවා නම් ඇත්තටම ඕගොල්ලෝ කියලා දෙන්න. මමත් ඇවිල්ලා මේ මහා ලොකු මිනිහෙක් නෙමෙයි. ඊටාම සාමාන්‍ය ඕගොල්ලෝ වගේ. හැබැයි ශ්‍රී ලාංකිකයෙක්. බලාගන්න ශ්‍රී ලාංකිකයෙක් කියන්නේ මොකෙද්ද කියලා. එච්චරයි මට තියෙන සුදුසුකම. මම ශ්‍රී ලාංකිකයෙක්. හරි? ඒතර මට තියෙන අනිත් කිසිම දෙයක් ඕගොල්ලොත් එක්ක මම ෂෙයා කරගන්න ඕන. ඔයගොල්ලෝ මේක විතරක් දැනගත්තාම ඇති. මම මේ කතා කරන්නේ මේක ඇත්තටම ප්‍රශ්නයක් කියලා හිතපු හින්දා. මේක අවුලක් තියෙනවා නම් මොන හරි මේකේ අඩුපාඩු තියෙනවා නම් ඕගොල්ලෝ මට කියන්න. මොකද මම ඇවිල්ලා මේ සියල්ල දත් නෙමෙයිනේ. හැබැයි මේ මම කතා කරපු දේවල් වල ඕගොල්ලොන්ට හිතුණු දෙයක් තියෙනවා නම් අපිත් එක්ක ෂෙයා කරගන්න. ඊට පස්සේ මේ වීඩියෝ එක සම්පූර්ණ ෂෙයා කරන්න. කිසි දෙයකට බය වෙන්න එපා. මේ මම කියපු දේවල් මේවා බොරු නෙමෙයි. මේවා ඇත්ත දේවල්. මේ රටේ උන මේ වර්තමාන සිද්ධිත් එක මම ගත්තේ. ඒ නිසා මේ වීඩියෝ එක ෂෙයා කරන්න දන්න හැමෝටම මේක බලන්න. ඊට පස්සේ මේකට අපි ගත්තොත් එහෙම මේ රටේ තියෙන තරුණ පරපුරට මේ විස පිළිකා අයින් කරලා සමාජ මාධ්‍ය සදාචාරාත්මකව හසුරවන්න අපි හදමු. මේ හිස් තුච්ච පුද්ගලයෝ මේකට හරියන්නේ නැහැ. මොකද මේකට කවුරු පියවරක් ගන්නෙත් නැහැ. එහෙම නැත්නම් අපිට මේක මඩගොඩේ ජෝඩු බනිස් වගේ මේකට දඟලන්න බෑ. මේක අපිරියයිනේ. මේක මේ අර විහිළුවක් කරගෙන හිම්මෙන් වීඩියෝ දාගෙන ඉන්න එක වෙනම දෙයක්. මේක මේ පිළිකාවක් වගේ මේ රටට ලෝකෙට හානියක් නෙමේක. එතකොට මේ මිනිස්සුම මේ රටේ මිනිස්සුන්ව පාගගෙන තෙරපගෙන මඩ දාගෙන මේ මිනිස්සුන්ට මඩ ගහලා මේක මම කලින් නිතර කියන්නේ මේ ඇත්තර පරණ පරම්පරාවට නෙමෙයි මේකේ හානිය. මේ අලුතෙන් මේ ලෝකෙට එන මේ තරුණ පරම්පරාවට වෙන හානිය පොඩ්ඩක් කල්පනා කරන්න. මේ අපි වගේ සාමාන්‍ය පොඩි අයම මේ දේවල් කතා කරනකන් ඉන්න ඕන කියලා ඕගොල්ලෝ ලැජ්ජා වෙන්න. මේ වගකීමක් තියෙන අයට අපි කියන්නේ. හරි? පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපි ඊළඟටත් වීඩියෝ අරගෙන එනවා මේ වගේ හිස් තුච්ච පුද්ගලයෝ මේ රටේ මේ කරන දේවල් එක්ක තරුණ නංගි ළමයිලා ඕගොල්ලොන්ට කැමති දෙයක් තියෙනවා අපිත් ඒක ෂෙයා කරන්න. අපි මේ දේවල් බය නැතුව අපි ඉදිරිපත් කරන ඕගොල්ලොන් වෙනුවෙන්. සියලු දෙනාට සුබ අනාගතයක් පරිස්සමින් ඉන්න. පෙරුවන් සරණයි.